ප්‍රාණඝාත කුසලයක් ඔබින් සිදුවී ඇතනම් පළමු කොට මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි සංවරවන්න. උතුම් සීලෙහි පිහිටන්න. සියලු සත්වයන්ට දයානුකම්පී වන්න. හැකිතාක් ජීවිත දානමය පින්කම් සිදු කරන්න. උතුම් තිසරණය තුළ පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම් සෝවාන් ඵලයේ පිණිසම වෑයම් කරන්න. සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා අපායෙන් සතහටම නිදහස් වෙනවා. සතර අපායේ ඉපදීම පිණිස ඇති කර්ම සියල්ලම ක්ෂය වී යනවා. ඒ නිසා අපි පින් රැස් කරමින් සුගතියෙහි රැකවරණය සලසා ගන්න ගමන්ම ධර්මාවබෝධ කරන්නත් අනිවාර්යෙන්ම වීරිය කළ යුතුයි. අපගේ ජීවිතයට පිහිට පිණිස පවතින්නේ මේ ගෞතම බුදු සසුන පමණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.